මම අද කරන්න යන්නේ try එකක් මේකේ Mr. Robot CTF එක. පළවෙනි ටාස්ක් එක කියලා දෙන්න අපි කොහොමද try එකක් මේ VPN එකට connect වෙන්නේ කියලා. මෙතන access page කියන බටන් එක ඔබලා මෙතනින් download කරගන්න තියෙන අපේ configuration file එක. ඊට පස්සේ අපිට දෙන අපේ terminal එකේ sudo openvpn කියලා ගහලා අපේ openvpn file එකේ තියෙන තැන path එක දෙන්න. මම දැනටමත් ඒක කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනට ඇවිල්ලා start machine ඔබලා අපේ machine එක start කරගන්න. මේ තියෙන මගේ target IP address එක. මම ගිහිල්ලා terminal එක කරා මුලින්ම pin එකක් දීලා බලන machine එක up වෙලාද කියලා. pin එනවා. ඒ කියන්නේ machine up වෙලා තියෙන්නේ. මම මුලින්ම කරන්නේ nmap scan එකක් ගන්න එක. nmap එකෙන් කරන්නේ මේ target එකේ තියෙන open ports මොනවාද, run වෙන services මොනවාද, run වෙන service versions වගේ දේවල් අපිට හොයලා දෙන එක. මෙතන SV එකෙන් කියන්නේ අපිට service versions හොයලා පෙන්නන්න කියලා. මම enter එකක් ඔබනවා. හරි. result එකේ කියනවා port 22 open ලු service එක SSH. ඒ වුණාට අපි SSH එකට log වෙන username password මොනවද දන්නේ නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා port 80. port 80 කියන්නේ HTTP. ඒ කියන්නේ මේකේ web service එක run වෙනවා. ඒක නිසා මම IP address එක අරන් ගිහිල්ලා web server එකට access කරන්න හදනවා. මම මුලින්ම කරන්නේ මේකේ source code එක කියවන එක. සමහරවිට hint හරි මොනවා හරි password username වගේව මේ source code වල හංගලා තියෙන්න පුළුවන්. මේක නම් ගන්න පුළුවන් දෙයක් නැහැ. මම ඊළඟට කරන දේ තමයි directory busting කරන එක. directory busting කරනවා කියන්නේ මේ වෙබ්සයිට් එකේ pages තියෙන්න පුළුවන්, admin pages තියෙන්න පුළුවන්, login pages තියෙන්න පුළුවන්, register pages තියෙන්න පුළුවන්. මේ වගේ. ඒකට ඒ වගේ directories මට manually කරන්න ගියොත් එම් වෙලා යන නිසා මම ඒකට use කරන GoBuster වගේ tool එක. GoBuster මම කියනවා මට ඕනේ directory busting එකක්. ඒක නිසා මම dir දෙනවා. ඊට පස්සේ -u දීලා -u වලින් කියන්නේ URL කියන එක. දීලා මගේ වෙබ්සයිට් එකේ URL එක දෙනවා. ඊට පස්සේ -w වලින් කියන්නේ word file කියන එක. මම එතනට දෙන්න ඕනේ මගේ word list එක තියෙන තැන. word list එක තියෙන්නේ user share word list checklist discover එකේ web content එකේ මම use කරනවා direct listing medium.txt එක දීලා end එකක් ගහනවා. මෙතන දෙයක් කරන්නේ යාගේ තියෙන මෙතන medium.txt එකේ තියෙන files ටික හැම එකම මෙතන අන්තිමට දදා බලනවා මොනවාද run වෙන pages ටික කියලා. මේකේ බලන් ගියොත් එහෙම අපිට status code 200 එකක් හම්බලා දෙනවා WP login කියලා. ඒකට WP login කියන්නේ WordPress site වල login page එක. මම මේ copy එකක් අරන් ගිහලා මෙතන දෙනවා WP login කියන එක. දීලා enter එකක් ගහුවොත් මෙතන තියෙනවා WordPress login එක. ඊට අමතරව මට බලන්න පුළුවන් ෆයිල් එකක් තමයි robot.txt කියන එක. robot.txt කියන්නේ වෙබ්සයිට් වල users ලට normal users ලට allow කරලා තියෙන්නේ මොනවද disallow කරලා තියෙන pages මොනවද කියලා බලා ගන්න එක. මම මෙතන කියලා robot.txt කියලා දෙනවා. මෙතන තියෙනවා dic කියලා මේක ඇවිල්ලා මොකක් හරි dictionary ෆයිල් එකක්. ඊට අමතරව මෙතන txt ෆයිල් එකක් තියෙනවා key1 කියලා. කොට මේක තමයි ඒ පළවෙනි ෆ්ලැග් එක වෙන්නේ. මම ගිහලා මෙතනට page එකේ නම දෙනවා. දීලා enter එපුවට පස්සේ එතන මට පෙන්නනවා අපේ පළවෙනි key එක. පස්සේ තව interesting ඒවාට තියෙන license එක. දැන් status code 200 තියෙන license එකට මම ඒකත් අරගෙන ගිහිල්ලා මෙතන අන්තිමට දෙනවා.
පස්සේ තව readme එකකුත් තියෙනවා. මට readme එක try කරන්න පුළුවන්. මම මෙතනට ගිහින් source code එක බලනවා. ඒක නම් මොනවද ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ license එකෙත් මම ගිහලා source code එක බලනවා. ඒකේ නිකන් අපිට පොඩි ටෙක්ස්ට් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපිට පල්ලෙහාට ගන්න පුළුවන් තව. මෙතන කියන do you want a password or something. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට base64 වලින් encode කරපු ටෙක්ස්ට් එකක්. ඒක base64 වලින් කියලා කිව්වේ ගොඩක් වෙලාවට base64 වලින් encode කරලා පස්සේ අන්තිමට සමාන ලකුණු එකක් හරි දෙකක් හරි තියෙනවා. මම මුලින්ම කරන්නේ මේකේ copy එකක් කරගන්නවා. අරගෙන ටර්මිනල් එකට ගිහිල්ලා මම ගන්න echo quotation mark ඇතුලේ pipeline එකයි base64d. මෙතන කියන්නේ ඔය කියන්නේ print කරන්න කියලා. මේක ටර්මිනල් එකෙන් print කරන්න කියනවා මෙතන තියෙන text එක. ඒකෙන් එන output එක මේ pipeline එකෙන් කරන්නේ පළවෙනි එකෙන් එන output එක දෙවෙනි එකට pass කරන එක. මේ එන output එක දෙවෙනි එකට pass කරලා මං කියන එක base64 වලින් decode කරන්න කියලා. මං enter එකක් තිබුවොත් මෙතන හම්බුනා අපේ එලියට් කියලා. මේක ඇවිල්ලා මෙතන username එකයි password එකයි වගේ copy එකක් කරගෙන log වෙන්න try එකක් දෙනවා. හරි. අපිට ඒ credentials use කරලා admin page එක log වෙන්න පුළුවන් වුණා. වෙනවා අපි log වෙලා ඉන්නේ එලියට එල්ලසන් විදියට. මේ scan එක නතර කරනවා. ඊට පස්සේ එතන තියෙන WordPress site එක මට ගිහිල්ලා බලන්න පුළුවන් මොනවද තියෙන්නේ කියලා. ඊට ටැබ් එක තියෙනවා. මෙතන editor ටැබ් එකට ගිහිල්ලා අපිට පුළුවන් reverse shell එකක් දාගන්න. මෙතන reverse shell එකක් දාන්න හොඳම තැන තමයි 44 not found එක. ඒතර මේ page එක trigger වෙන්නේ අපි මේ website එකේ මොනවා හරි නැති directory එකක් trigger කරොත් එහෙම මේ file එක තමයි trigger වෙන්නේ. ඒක නිසා මම මෙතනට reverse shell එකක් දාලා මගේ කාලේ machine එකට connection එකක් හදා ගන්නවා. අපිට දාන්න පුළුවන් මේ PHP file එක. ඒතර මට use කරන්න පුළුවන් pentest funky PHP reverse shell එක. මෙතනට ගිහිල්ලා මෙතනින් ඕගොල්ලන්ට ඒක copy කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ hack tool extension එක දාගත්තොත් එහෙම මෙතන ගිහලා අපේ IP address එකයි port අපි listen කරගෙන port එක දුන්නොත් එයා මෙතනින් අපිට shell එක හදලා දෙනවා. මම දැන්ට මෙතනින් ගිහිල්ලා මේකේ copy එකක් ගන්නවා. ඒක කරන් මගේ 44 page එකට ඇවිල්ලා මම ගත්ත එක paste කරා. මේ shell එකේ අපි කරන්න ඕනේ මුලින්ම මෙතන IP address එකට අපේ IP address එක දෙන්න ඕනේ. එතකොට මම IP A ගහලා මගේ IP address එක ගන්නවා. මේ තියෙන මගේ VPN connection එක තමයි channel 0 කියලා තියෙන්නේ. මේ තියෙන මගේ VPN එකේ IP address එක. ඒක අරගෙන ගිහිල්ලා මෙතනට paste කරනවා. ඊට පස්සේ මෙතන තියෙන අපි listen කරන් ඉන්න port එක මම ඒකට දානවා 444. ඊට පස්සේ මම ගිහිල්ලා මේක save කරනවා successfully. ඊට පස්සේ මගේ terminal එකට ඇවිල්ලා මම nc lnvp 444 මෙතන කියන්නේ netcat වලින් listen කරන් ඉන්න කියලා මේ port එකට connection එකක් එනකම් ඊළඟ enter එකක් ඔබනවා. ඊට පස්සේ මට කරන්න තියෙන්නේ අපෝ IP address එක අරගෙන මෙතනට ගිහිල්ලා මේක නැති මොන හරි random අකුරු ටිකක් දීලා trigger කරගන්න අපේ 44 not found එක. එහෙනම් අපි මෙතනට දාලා දැන් මේ 44 page එක trigger වෙන්නේ අපි මේ website එකේ මේ pages වල දාලා නැති මොකක් හරි page එකකට යන්න try කරොත් තමයි. ඒක නිසා මම ඒකට තමයි දැම්මේ මගේ reverse shell එක. එතකොට මෙතන ඉඳන් මගේ machine එකට connection එකක් හදා ගන්නවා. දැන් මෙතන මම හදාගෙන තියෙන reverse shell එක. දැන් මම ඉන්නේ target machine එක ඇතුලේ. ඊට පස්සේ මුලින්ම කරන්නේ ID කියලා ගහලා බලනවා මම කවුරු විදියට log වෙලා ඉන්නේ කියලා. මම log වෙලා ඉන්නේ demon විදියට.
ඊට පස්සේ මම ඉන්න පාත් එක බලා ගන්න pwd කියලා ගන්න print working directory. හරි ඊට පස්සේ මම ls-l එකක් ගහනවා list කරන්න long format එකෙන් hidden files එක. ඊළඟ බැලුවොත් එහෙම root directory ඉන්නේ. මම ඊළඟට කරන්නේ මම යනවා home directory එකට. මම යනවා cd home එකට ගිහලා මම ls-l එකක් ගහුවොත් එහෙම එතන users ලා දෙන්නෙක් ඉන්නවා. robot කියලා user කෙනෙක් ඉන්නවා. ubuntu කියලා කෙනෙක් ඉන්නවා. මම දැන් මේකට shell එකක් දාගන්න හදන්නේ. එන්න මෙතන තියෙන මේ shell එකට නැතුව මට මේ වගේ පුරුදු විදිහට shell එකක් දාගන්න හදන්නේ. ඒකට මට use කරන්න පුළුවන් python shell එකක් දාන්න. python shell එක දාන්න කලින් මම බලන්න ඕනේ මේකේ python තියෙනවද කියලා. මම ඒක නිසා which python කියලා දාලා බලනවා. හරි python තියෙනවා. මම ගිහිල්ලා මෙතන hack tool එකේ tty shell එකක් අරගෙන command එකේ copy එකක් කරන් මෙතනට දෙනවා. දැන් මට හම්බුණා මගේ shell එක. ඊට පස්සේ ආයෙ මම ls එකක් ගහලා බලනවා. මෙතන robot කියලා directory එකක් තියෙනවා. මම මුලින්ම මේක ඇතුළට යනවා. robot. ඊට මම එතනත් ගිහිල්ලා ls එකක් ගහලා බලනවා. ls එකක් ගහලා බලුවොත් මෙතන e file එකක් තියෙනවා. මේක robot කියන කෙනාට තමයි මේක read කරන්න පුළුවන්. මෙතන e අකුරෙන් කියන්නේ directory එකක් කියලා. මේ dash අකුරෙන් කියන්නේ ඒක normal file එකක් කියලා. ඊට පස්සේ පළවෙනියට තියෙන්නේ user permission. ඊට පස්සේ තුනේ තියෙන්නේ group permission. ඊට පස්සේ තුනේ තියෙන්නේ others permission. ඒතර මෙතන ඕනගේ permission විතරයි read තියෙන්නේ. එතකොට මේ ෆයිල් එක read කරන්න බලන robot විතරයි. ඒනකොට මම log වෙලා ඉන්නේ daemon විදියට. එතකොට මෙතන key 2 එක හොයාගන්න මම ඊළඟට කරන්න ඕන දේ තමයි මම privilege escalate කරලා මම robot වෙන්න ඕනේ. එතකොට මෙතන තව ෆයිල් එකක් තියෙනවා password ෆයිල් එක. මම ඒකේ copy එකක් අරගෙන එයායි කියලා දෙනවා raw md5 වලින්. කියන්නේ මේකේ password එක ගත්තේ md5 format එකට. ඒක අපිට others ලට read කරන්න පුළුවන්. මම ඒක නිසා cat කියලා ගහලා password ෆයිල් එක නම දෙනවා. එතන අපිට පෙන්නනවා robot ගේ password එක. හැබැයි මෙතන අපිට කියලා තියෙනවා md5 වලින් තියෙන්නේ කියලා. ඒතකොට මම මේක copy එකක් අරගෙන මට use කරන්න පුළුවන් hash id command එක use කරලා මේක හදලා තියෙන md5 වලින්. මම දැන් මේක reverse කරන්න මම use කරනවා cractation එක. මෙතන cractation එකට ගිහිල්ලා අපේ md5 hash එක දීලා crack hash කරනවා. crack hash කරලා ඊපස්සේ අපිට hash එක crack කරලා අපේ password එක දෙනවා. දැන් මම කරන්නේ robot ඉදේ login එක. ඒතර අපිට දෙන්න පුළුවන් su switch user. මට switch වෙනවා robot දීලා password එක අහනවා. password එක ගෙනහිලා copy paste කරාට පස්සේ මම දැන් id ගහලා බැලුවොත් එimhe මම දැන් robot ඉදිරියට තමයි log වෙලා ඉන්නේ. මම ගිහිල්ලා අපව මේකට shell එකක් දාගන්නවා. මෙතන ගිහිල්ලා මේකේ copy එකක් අරන් python shell එකක් දානවා. ඊට පස්සේ ls එකක් ගහුවොත් මම ඉන්නේ robot ගේ home directory ඇතුලේ. දැන් මට permission තියෙනවා key එක add කරගන්න. හරි මේ තියෙන අපේ දෙවෙනි flag එක. ඊට පස්සේ මගේ ඊළඟ task එක තමයි root විදියට privilege escalate කරන එක. මට ඒක try කරන්න පුළුවන්. මුලින්ම sudo dash l එකක් ගහලා බලනවා. දැන්ට ඉල්ලනවා robot ගේ password එක. මෙතන බැලුවොත් එහෙම අපිට robot විදියට sudo run කරන්න බෑ. මම ඊළඟට try කරනවා find hash firm සමාන yes හරි මෙතන කියන්නේ find කියන්නේ හොයන්න entire file structure එක. මෙතන hash mark කියන්නේ
root directory ඉඳලා ඔක්කොගෙම හොයන්න permission එක set කරලා තියෙන්න ඕනේ SUID bit වලට. ඊට පස්සේ file type එක ඇවිල්ලා මට ඕනේ files. directories මොකක්වත් නෙමෙයි මට ඕනේ files. එතකොට මෙතනින් කරන්නේ අපි මේක නිකන් run කරොත් මේක නැතුව අපිට permission deny errors ටිකත් පෙන්වන්න ගන්නවා. එතකොට මට clean විදියට මට අදාළ ටික විතරක් ඕන නිසා මම error ටික hide කරන්න තමයි මේ කැලේ use කරන්නේ. එතකොට මෙතන SUID bit එකක් කියලා කියන්නේ ඒකට පුළුවන් ඒකේ ඕනගේ permission එක්ක ඒක run කරන්න. ඒ කියන්නේ root permission එක්ක ඒ file එක run කරන්න පුළුවන්. ඒතර මට එතනින් privilege escalate කරගන්න පුළුවන්. මේ command මතක නැත්නම් ඒ ඔක්කොමත් මෙතන hack tool එකේ තියෙනවා. එතන මෙයාගේ තියෙනවා එතන. මම මෙතනට ගිහිල්ලා enter එක කෙබුවට පස්සේ එතන මට list කරනවා ආයේ files ටික. මේ password new group ඒවා එහෙම normal file. මෙතන තියෙන nmap කියලා එකක්. එතකොට ඒ කියන්නේ මට nmap run කරන්න පුළුවන් SUID bit එක. ඒක නිසා මම කරන්නේ අපිට use කරන්න පුළුවන් GTFO bin එක. මම මෙතනට ගිහිල්ලා search කරනවා nmap කියලා. මෙතන තියෙන nmap එක. ඊට පස්සේ මෙතනට ගියාට පස්සේ මෙතන තියෙන අපිට ඕන command එක මට shell එකක් ගන්න ඕනේ. ඒතකොට මම මේ command එක ගිහිල්ලා copy කරගෙන එතනට paste කරනවා. paste කරලා ඊට පස්සේ මම දැන් ඉන්නේ nmap කියන tool එකේ command line එකේ ගිහිල්ලා මම මේ කැලේ paste කරනවා. paste කරාට පස්සේ මාව මාරුණා root විදියට. මට ඒක බලා ගන්න පුළුවන් id කියලා ගහලා මෙතන බැලුවොත් එහෙම user id 0 ඒ කියන්නේ මම ඉන්නේ root විදියට දැන් log වෙලා තියෙන්නේ. මට දැන් cd වෙන්න පුළුවන් root directory ඇතුළට. මම මෙතන ගිහලා ls la එකක් ගහලා බැලුවොත් එහෙම මෙතන තියෙනවා අපේ final flag එක. මම මේකේ copy එකක් අරගෙන add කරලා මේ තියෙන ඒ file එක. සමරයක් විදියට කිව්වොත් එහෙම මම මුලින්ම කරේ nmap scan එකක් ගහලා අපේ target එකේ තියෙන open ports මොනවාද run වෙන services මොනවාද කියලා identify කරගත්ත එක. ඒකට ඒක identify කරගත්ත ඊට පස්සේ මට හම්බුණා port 80 run වෙනවා කියලා. port 80 කියන්නේ web service එක run වෙනවා කියන එක. ඊට පස්සේ මම web service එකට ගියාට පස්සේ ඒක ඇතුළේ තියෙන දේවල් හොයාගන්න මම GoBuster tool එක use කරා. GoBuster tool එකෙන් කරන්න website එකේ directories brute force කරන එක. එයා මෙතන අන්තිමට මේ directory list එකේ තියෙන හැම එකම දාලා මොන directories මේකේ තියෙන්නේ කියලා හොයාගන්න එක. ඊට පස්සේ ඒකෙදී අපිට හම්බුණා WP logging එකක්. ඒ කියන්නේ WordPress logging file එකක්. ඊට අමතරව අපිට හම්බුණා robot.txt එක. robot.txt එකේ තමයි තිබ්බේ පළවෙනි flag එක. ඒතකොට robot.txt එකක් use කරන්නේ normal users ලට access කරන්න පුළුවන් මොනවාද disallow කරලා තියෙන මොනවාද pages කියලා දාන එක. ඊට පස්සේ අපිට හම්බුණා license page එක. ඒතකොට license page එකේ ඒගොල්ලෝ source code එක ඇතුලේ තමයි හංගලා තිබ්බේ අපේ අවශ්‍ය වන username එකයි password එකයි. ඊට පස්සේ මම ඒක දීලා log වුණා WordPress එකට. ඒතර WordPress එකේ editor tool එකට ගියාට පස්සේ එතන 44 page එකට මම reverse shell එක දැම්මා. PHP reverse shell එක දාලා මම reverse shell එක trigger කරා 44 විදියට. මේ වගේ random මොන හරි එකක් දීලා trigger කරා. ඊට පස්සේ මට මෙතන shell එක හම්බුණා. shell එක හම්බුණාට පස්සේ පළවෙනි flag දෙවෙනි flag එක හම්බුණා. ඊට පස්සේ පළවෙනි flag එක තිබ්බේ robots ගේ ඇතුලේ. ඒ වුණාට මට ඒක කියවන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. ඒ වුණාට මෙතන MD5 වලින් hash කරපු file එකක් හම්බුණා password file එක. මම ඒක අරගෙන crack station එකේ ගිහිල්ලා ඒක crack කරගත්ත hash එක. දීලා මම switch වුණා robot විදියට. switch වුණාට පස්සේ මට අනිත් flag එකක් හම්බුණා. දෙවෙනි flag එක. ඊට පස්සේ මන්ට ඕනුනේ root විදියට privilege escalate කරගන්න. මම ඒකට ගිහුවා find කරන්න කියලා මුළු entire file list එකේම තියෙන permission එක SUID bit තියෙන. ඒතර SUID bit එක කියන්නේ service එක special permission යටතේ run වෙනවා. ඒතර මම එතන හොයාගත්තා nmap කියන එක run වෙනවා කියලා. ඒකට මේ වගේ සාමාන්‍යයෙන් තියෙන ඒවා. විශේෂ දෙයකට තිබ්බේ nmap එක. ඒතකොට මම කරේ GTFO bin එකට ගිහිල්ලා nmap කියලා search කරලා එතන තියෙන shell එකකට අදාළ code එක enter කරපු එක. ඒතකොට අපිට root access විදියට privilege escalate කරලා root විදියට log වෙන්න පුළුවන්.